ඔබ මේ මොහොතේ මෙම වීඩියෝව දකින්නේ ඉතාමත් සුවිශේෂී හේතුවක් ඇතිවයි. මෙය හුදු අහම්බයක් නොව විශ්වය විසින් හරියටම නියමිත වේලාවට ඔබ වෙත වූ ප්‍රබල සංඥාවකි. ඔබේ ජීවිතයේ මූල්‍යමය අවහිරතා ඉවත් වී සෞභාග්‍යයේ දොරටු විවෘත වීමට ඇති සූදානම මෙන් කියවේ. මෙම වීඩියෝව අවසානයේ දක්වාම ඉතා සංසුන්ව නරඹන්න. එහිදී ඔබටම වෙන් වූ ඒ සුවිශේෂී ඒන්ජල් නම්බර 1 දර්ශනය වනවත. දහස් ගණනක් මෙය නරඹුවද ඔබ මෙය දකින මේ මොහොත ඔබේ දෛවය වෙනස් වන ආරම්භයයි. එම අංකය දුටුසැනින් වීඩියෝව මදකට නවත්වා පෝස් දැස් පියාගෙන මුළු හදවතින්ම මේ ප්‍රකාශය විශ්වයට මුදාහරින්න. මගේ ජීවිතයට මූල්‍යමය සමෘද්ධිය ඉක්මනින්ම උදාවීම පිළිබඳව මම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි. ඔබ දුටුවේ දිව්‍යමය අංකයේ සැබෑ අර්ථය සහ එයින් ඔබේ මූල්‍යමය අනාගතය ගැන කියවෙන රහස කුමක්දයි දැනගැනීමට එම අංකය පහතින් කොමෙන්ට් කරන්න. මම එහි අර්ථය ඔබට පැහැදිලි කර දෙන්නෙමි. ඔබේ මේ ධනාත්මක ශක්තිය තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙම වීඩියෝවට ලයික් එකක් ලබා දී අපේ channel එක subscribe කර අප හා එක්වන්න. මතක තබා ගන්න ඔබ විශ්වය කෙරෙහි තබන විශ්වාසය ඔබේ සෞභාග්‍යය කරා යන ගමනේ වේගවත් කරනු ඇත. අද මම ඔබත් එක්ක කතා කරන්නේ ඔබේ පර්ස් එකේ තියෙන සල්ලි ගැන නෙවෙයි, ඔබේ හදවතේ සල්ලි ගැන තියෙන හැඟීම ගැන. අපි අවංකවම කතා කරමු. ඔබ උදේ පාන්දර ඇහැරුණු වෙලාවේ ඉඳන් රෑ නිදා ගන්නකල් එකම එක සටනක ඉන්නව නේද? ඒ තමයි සල්ලි. ලයිට් බිල ගෙවන්න, ගෙවල් කුලිය ගෙවන්න, එහෙම නැත්නම් ඔබ ආස කරන දේ තව අවුරුදු ගණනාවකට කල් දාන්න වෙලා තියෙන්නේ සල්ලි නැතිකම නිසා නේද? සමහර වෙලාවට ඔබට හිතෙනවා ඇති ඔබ මේ මැරීගෙන වැඩ කරන්නේ බිල්පත් ගෙවන්න විතරයි කියලා. හැබැයි ඔබ කවදාවත් හිතුවද ඇයි සමහරුන්ට විතරක් කිසිම ලොකු මහන්සියක් නැතුව සල්ලි ගලාගෙන එන්නේ කියලා? ඒ මිනිසුන්ට විශේෂ වාසනාවක් තියෙනවද? නෑ. අහන්න, මේකයි රහස. මුදල් කියන්නේ කොළ කෑලි ටිකක් නෙවෙයි. ඒක ඔබේ අතුලාන්තයේ තියෙන අගය, වැලියු, මනින කණ්ණාඩියක් විතරයි. ඔබ කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ. ඔබ විශ්වයට නිකුත් කරන සංඛ්‍යාතය, ෆ්‍රීකවන්සි වැරදිනම්. සල්ලි කියන්නේ හබා යා යුතු දෙයක් නෙවෙයි. ඒක ඔබේ ජීවිතයට ගලාගෙන ඒමට මාවත සකස් කළ යුතු දෙයක්. මේ මුදල් ආකර්ෂණය කරගන්නා විශ්ව නීතියට කිසිම ආගමක්, ජාතියක්, කුලයක් හෝ දුප්පත් පොහොසත් භේදයක් නැහැ. මේක විශ්වීය රහසක්. ඔබ අද කොච්චර අගහිඟකම් මැද හිටියත් ඔබේ වයස කී වුණත් ඔබට උවමනාව සහ ඒ වෙනුවෙන් කැපවීමේ ධනාත්මක මානසිකත්වය තියෙනව නම් මේ විශ්වය ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් දෙන්න සූදානම්. ඔව්, මම අද ඔබට මේ කියන දේ ඔබේ ජීවිතය වෙනස් කරන හැරවුම් ලක්ෂය වෙන්න පුළුවන්. මම ඔබට සහතික වෙනවා මම මේ කියලා දෙන දේ ඔබ හරියට ක්‍රියාත්මක කළොත් මුදල් ඔබේ ජීවිතයට චුම්බකයක් වගේ ඇදී එන එක කිසිම කෙනෙක්ට නතර කරන්න බැහැ. ඔබට මේක කරන්න පුළුවන් ඔබ මේක අනිවාර්යෙන්ම කරනවාමයි. අද මම මේ වීඩියෝ එකෙන් ඔබත් එක්ක බෙදාගන්නේ හැමෝම හිතන්න එවිට ලගේවි කියන පරණ කතාව නෙවෙයි. මම ඔබට කියලා දෙන්නේ ඔබේ මනස සල්ලි ගලා එන චුම්බකයක්, මනි මැග්නට් බවට පත් කරන ප්‍රායෝගික රහසයි. ඔබ ඇත්තටම ජීවිතය දිනන්න සූදානම් නම් අපි මේ Pulse of the Universe පවුලට දැම්ම එකතු වෙන්න. මේ දැනුම ඔබේ ජීවිතයට වටිනවා කියලා දැනෙනවා නම් දැම්ම subscribe කරලා bell icon එකත් click කරන්න. අපි යමු ඔබේ ජීවිතේ මූල්‍ය නිදහස කරා යන ඒ අලුත් ගමන අද මේ මොහොතේ ඉඳන් ආරම්භ කරමු. අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තේ සල්ලි හොයන්න නම් මැරීගෙන මහන්සි වෙන්න ඕනි කියලා. හැබැයි ඔබ කල්පනා කරලා බැලුවද? පාරේ ගල් කඩන මිනිස්සයා ලෝකේ ඉන්න ඕනෑම කෙනෙක්ට වඩා මහන්සි වෙනවා. හැබැයි ඔහු ළඟ සල්ලි තියෙනවද? නෑ. ඒ කියන්නේ සල්ලි ලැබෙන්න තියෙන්නේ මහන්සියට වඩා එහා ගිය වෙනත් රහසක්. මම මීට කලින් වීඩියෝ එකකදී විශ්වයේ රිද්මය ගැන කියලා දුන්නා මතකද? අපේ මනස විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්නේ අපේ සිතුවිලි හරහා.
හිතන්න ඔබ හැමතිස්සෙම මට සල්ලි නෑ මම හරිම අමාරුවෙන් ජීවත් වෙන්න කියලා හිතනවා නම් ඔබ විශ්වයට නිකුත් කරන්නේ අඩුව ලැක් කියන පණිවිඩයයි. ඔබ සල්ලි වලට බයයි නම් සල්ලි ඔබ ළඟට එන්නේත් බයින්. මේක හරියට මෙහෙමයි. ඔබ කැමති නැති යාළුවෙක්ගේ ගෙදරට ඔබ යන්න කැමති නෑ නේද? සල්ලි කියන්නේත් ඒ වාගේ ශක්තියක්. ඔබ ඒකට අකමැති නම් ඒක නරකයි කියලා හිතනවා නම් ඒක ඔබ ළඟට එන්නේ නෑ. මම මීට කලින් කරපු ඇත්තටම මොකක්ද මේ විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ කියන වීඩියෝ එක තාම බැලුවේ නැත්තම් දැන්ම ගිහින් බලන්න. ඒ වගේම ජිම් කැරී සහ ඕප්‍රා වින්ෆ්‍රි වගේ ලෝකයේ දිනපු චරිත මේ නීතිය පාවිච්චි කළේ කොහොමද කියලා අපි කතා කළා. ඔබ මේ වීඩියෝ බැලුවා නම් දැන් ඔබ දන්නවා මේක නිකම්ම හීනයක් නෙවෙයි කියලා. විශේෂයෙන්ම මාර්තු මාසයේ විශ්වයේ දොරටු විවෘත වන රහස ගැන මම කිව්ව දේවල් අද මම මේ කියන මුදල් ආකර්ෂණයට ඍජුවම සම්බන්ධයි. ඒ නිසා අද මේ කරුණු ටික අහගෙන ඉන්න අතරේ ඔබට හිතේවි ඇයි මම මේ දේ මීට කලින් දැනගත්තේ නැත්තේ කියලා. ඒක නිසා දැන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට දාන හැම වීඩියෝ එකක්ම ඔයා ගාවටම ගෙන්වා. දැන් මම ඔබට ඉතාමත් ප්‍රායෝගික උදාහරණයක් කියන්නම්. අපි හැමෝම කඩේකට ගිහින් බඩු ගන්නවා, ලයිට් බිල් ගෙවනවා. ඔබේ සල්ලි දෙන වෙලාවට ඔබේ හිතට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද? අපරාධේ මගේ අතේ තිබුණු සල්ලි ටික ඉවර වුණා කියන දුක නේද? අද ඉඳන් මේක වෙනස් කරන්න. ඔබ සල්ලි ගෙවන වෙලාවට හදවතින්ම මෙහෙම හිතන්න. මේ සල්ලි නිසා මට අද රැයට කන්න කෑම ලැබුණා. මේ සල්ලි නිසා මගේ ගෙදරට ආලෝකය ලැබුණා. මේ සල්ලි දැන් තවත් පවුලක අවශ්‍යතා ඉටු කරන්න මගෙන් නිදහස් වෙනවා. මතක තබා ගන්න ඔබ මිට මොලවලා සල්ලි අල්ලගෙන ඉන්නකොට ඔබේ අත වැහිලා තියෙන්නේ. එතකොට අලුතින් සල්ලි ඔබේ අතට එන්න ඉඩක් නෑ. හැබැයි ඔබ අත දිග ඇරලා සන්තෝෂයෙන් සල්ලි නිදහස් කරනකොට ඔබේ අත අලුත් දෙයක් ලබා ගන්න විවෘත වෙනවා. ලෝකයේ ඉන්න කෝටිපතියන් ජිම් කැරී, ඕප්‍රා වින්ෆ්‍රි වගේ අය මේ රහස දැනගෙන හිටියා. ඔවුන් සල්ලි වලට ආදරය කළා මිසක් සල්ලි වලට බය වුණේ නෑ. මෙන්න මේ දේ හොඳින් හිතට ගන්න. මේ මුදල් ආකර්ෂණය කරගන්නා විශ්ව නීතියට ඔබ අදහන ආගම, ඔබේ ජාතිය, ඔබ ඉපදුණු පවුල හෝ ඔබේ වයස අදාළම නෑ. විශ්වය කියන්නේ සියල්ලටම පොදු දෙයක්. ඔබ අද රුපියලක්වත් අතේ නැති කෙනෙක් වුණත් ඔබට ධනාත්මක මානසිකත්වයක් සහ ඒ වෙනුවෙන් කැපවීමේ පිරිසිදු උවමනාවක් තියෙනවා නම් මේ දේ ඔබටත් අනිවාර්යෙන්ම කරන්න පුළුවන්. දුප්පත්කම කියන්නේ කරුමයක් නෙවෙයි. ඒක ඔබේ මනසේ තියෙන වැරදි සිතුවිලි රටාවක් විතරයි. ඔබ ඒ රටාව අදින් පස්සේ කඩලා දාන්න ඕනේ. ඔබ ඉපදුනේ අගහිඟකම් විඳින්න නෙවෙයි. මේ ලෝකයේ තියෙන බහුලත්වය, abundance භුක්ති විඳින්න. මං දන්නවා ඔබ අදින්නේ ලොකු පීඩනයක වෙන්න ඇති. හැබැයි අදින් පස්සේ ඒ පීඩනයට ඔබේ ජීවිතේ පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ අද මේ වීඩියෝ එක බලන්නේ අහම්බයකින් නෙවෙයි. ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගන්න ඕනෑ නිසයි ඔබ මෙතන ඉන්නේ. ඔබට මේක කරන්න පුළුවන්. ඔබ ඉගෙන ගත්තත් නැතත්, ඔබ මොන තත්වයක හිටියත්, ඔබේ මනස ශක්තිමත් නම් මුදල් කියන්නේ ඉතාමත් පහසුවෙන් ඔබ ළඟට එන දෙයක්. අදම මේ අලුත් ගමන පටන් ගන්න. ඔබ ඒක කරනවාමයි කියලා මම විශ්වාස කරනවා. අපි මේ Pulse of the Universe channel එක හරහා මම දිගටම ඔබට කියලා දෙන්නේ මේ වගේ ප්‍රායෝගික රහස්. මේ වීඩියෝ එකේ අදහස් ඔබත් එක්ක එකග වෙනවා නම් දැන්ම subscribe කරලා අපේ පවුලට එකතු වෙන්න. ඔබේ අත්දැකීම් කමෙන්ට් එකක දාන්න. ඒක තවත් කෙනෙක්ට ලොකු හයියක් වේවි. දැන් අපි කතා කරමු මේ හිඟ මානසිකත්වයෙන් මිදිලා ප්‍රායෝගිකව මුදල් අපේ ජීවිතයට ඇදලා ගන්නේ කොහොමද කියලා. ගොඩාක් YouTube channel වල ඔබ අහලා ඇති හිතන්න එතකොට ලැබෙවි කියලා කියනවා. හැබැයි මම අද ඔබට කියනවා නිකම්ම හිතුවා කියලා සල්ලි අහසින් කඩාගෙන වැටෙන්නේ නැහැ. ඒකට අපි විශ්වයත් එක්ක ගනුදෙනු කරන ප්‍රායෝගික ක්‍රමවේදයක් තියෙනවා. මම මගේ කලින් වීඩියෝ එකේදී ඔබට කියලා දුන්න මතක ඇති අපේ මනසයි විශ්වයයි අතර තියෙන සම්බන්ධය ගැන. ඔබ තවමත් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එක ඉවර වුණු ගමන් අනිවාර්යෙන්ම ගිහින් ඒක බලන්න. මොකද ඒක තමයි මේ හැම දෙයකම අත්තිවාරම. දැන් මම ඔබට කියලා දෙන්නම් ලෝකයේ ඉන්න සාර්ථකම මිනිස්සු කෝටිපතියෝ පාවිච්චි කරන හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ගෙන් හංගලා තියෙන ප්‍රායෝගික රහස් තුනක්. පළවෙනි රහස
මුදල් නිදහස් කිරීමේ කලාව. The Art of Releasing. අද ඉඳන් ඔබේ පර්ස් එක දිහා බලලා දුක් වෙන එක නවත්තන්න. ඔබ බිලක් ගෙවනකොට කාට හරි සල්ලි දෙනකොට ඒක දෙන්න ඕනේ ලොකුම සතුටකින්. මේ මුදල මගින් අයින් වෙලා යන්නේ මීට වඩා දස ගුණයකින් මගේ ජීවිතයට ආපහු වෙන්නයි කියන විශ්වාසයෙන් ඒ සල්ලි නිදහස් කරන්න. ඔබ අත දිග ඇරලා සතුටින් සල්ලි වියදම් කරනකොට විශ්වය දන්නවා ඔබට සල්ලි ගැන බයක් නැහැ කියලා. බය නැති තැනට තමයි මුදල් ගලාගෙන එන්නේ. දෙවනි රහස යටිහිත ප්‍රතික්‍රමලේඛනය කිරීම. Subconscious reprogramming. ඔබට අවශ්‍ය මුදල් හරියටම තීරණය කරන්න. ඊට පස්සේ ලස්සන දිනපොතක් අරගෙන ඒ මුදල දැනටවත් ඔබට ලැබිලා තියෙනවා වගේ ලියන්න. විශ්වයට ස්තුතියි. මට දැන් ලක්ෂ 5ක මුදලක් ලැබී තිබෙනවා. මම ඒයින් මගේ පවුලේ අයව සතුටින් තියෙනවා. මේක ලියනකොට ඔබ ඇත්තටම සතුටු වෙන්න ඕනේ. මේ දේවල් ඉක්මනින්ම යටිහිතට කාවද්දන්න පුළුවන් ලෝකයේ පිළිගත් සංඛ්‍යාත ක්‍රම කිහිපයක් තියෙනවා. පසුපස 6 ක්‍රමය. ඔබට අවශ්‍ය දේ එක දිගට දවස් 5ක් 55 වතාවක් ලියන්න. 3-6-9 ක්‍රමය. මහා විද්‍යාඥ නිකෝලා ටෙස්ලා විශ්වයේ රහස විදිහට හැඳින්නුවේ මේ 3-6-9 කියන ඉලක්කම්. උදේට 3 වතාවක්, දවල්ට 6 වතාවක් සහ රැට 9 වතාවක් ඔබේ ඉලක්කය ලියන්න. මම මේ ගැන මගේ පළවෙනි වීඩියෝ එකෙන් පැහැදිලිව සවිස්තරාත්මකව කියලා දුන්නා. එම වීඩියෝ එක තවමත් බලුවේ නැත්නම් දැන්ම ගිහින් බලන්න. 7-7-7 ක්‍රමය. මේකත් අතිශයින්ම බලවත්. ඔබේ ඉලක්කය දින 7ක් 7 වතාවක් උදේ හවස ලියන්න. මේවා නිකන්ම ඉලක්කම් නෙවෙයි. මේවා ඔබේ යටිහිතේ තියෙන බය නැති කරලා මට මේක පුළුවන් කියන එක යකඩයක් වගේ ස්ථීර කරන විද්‍යාත්මක ක්‍රමවේදයන්. හිතවත් මිතුරනි, මේ දේවල් අහගෙන ඉන්නකොට සමහර විට ඔබට හිතෙන්න පුළුවන් මේවා ඇත්තද? මේවා නිකන්ම මැජික් කතන්දරද කියලා. හැබැයි මාව විශ්වාස කරන්න. මේක මැජික් නෙවෙයි. මේක පිරිසිදු විද්‍යාවක්. අපේ හිතේ තියෙන සිතුවිලි වලට භෞතික ලෝකයේ දේවල් වෙනස් කරන්න පුරුවන් කියන එක අද ක්වොන්ටම් භෞතික විද්‍යාවෙනුත් ඔප්පු කරලා තියෙනවා. ඔබ අද මේ වීඩියෝ එක බලන්නෙත් අහම්බේකින් නෙවෙයි. මේක විශ්වය ඔබට ලබා දෙන පණිවිඩයක්. ඔබේ ජීවිතයේ ඔබ මෙතෙක් කාලයක් දුක් විඳා ඇති. මැරිකන මහන්සි වුණා ඇති. හැබැයි දැන් කාලය ඇවිත් තියෙන්නේ ඔබේ මනසේ බලයෙන් ඔබේ ජීවිතය වෙනස් කරගන්න. මම ඔබට එක දෙයක් සහතික වෙනවා. මේ මුදල් ආකර්ෂණය කරගන්නා විශ්ව නීතියට ඔබ අදහන ආගම, ජාතිය, ඔබ ඉපදුණු පවුල හෝ ඔබේ වයස අදාළම නැහැ. ඔබ අද රුපියලක්වත් අතේ නැති කෙනෙක් වුණත් ඔබට ධනාත්මක මානසිකත්වයක් සහ පිරිසිදු විශ්වාසයක් තියෙනවා නම් විශ්වයේ ඕනෑම සම්පතක් අයිති කරගන්න ඔබට අයිතියක් තියෙනවා. මතක තබා ගන්න. දුප්පත්කම කියන්නේ කර්මයක් නෙවෙයි. ඒක ඔබේ මනසේ තියෙන වැරදි සිතුවිලි රටාවක් විතරයි. අද මේ රටාව කඩලා දාන්න. ඔබ ඉපදුනේ අගහිඟකම් පිදින්න නෙවෙයි. මේ ලෝකේ තියෙන නිමක් නැති සම්පත් භුක්ති විඳින්නයි. ඔබට මේක කරන්න පුළුවන්. ඔබ ඉගෙන ගත්තත් නැතත්, ඔබ මොන තත්වයක හිටියත්, ඔබේ මනස ශක්තිමත් නම් මුදල් කියන්නේ ඊටමත් පහසුවෙන් ඔබ ළඟට එන දෙයක්. අදම මේ අලුත් ගමන පටන් ගන්න. ඔබ තුල තියෙන දෙවන්ත ශක්තිය අවදි කරන්න දැන් කාලය හරි. ඔබ ඒක කරනවාමයි කියන මම විශ්වාස කරනවා. අපි මේ Pulse of the Universe channel එකේ එකම අරමුණත් කවුරුවත් ඔබට නොකියන මේ වගේ රහස් ඔබ වෙත අරන් යන එකයි. අද මේ වීඩියෝ එකෙන් ඔබ යමක් ඉගෙන ගත්තා නම්, ඔබේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් හෝ ගැම්මක් ආවා නම් ඒක පහලින් කමෙන්ට් එකක් දාලා මට කියන්න. ඔබේ අත්දැකීම් තවත් කෙනෙක්ට ලොකු හයියක් වේවි. ඒ වගේම මේ වටිනා දැනුම තවත් කෙනෙක්ට දකින්න ලයික් එකක් දාලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔබ තවමත් අපේ පවුලට එකතු වෙලා නැත්නම් මේ වගේ ජීවිතය වෙනස් කරන තවත් වීඩියෝ බලන්න දැම්ම අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. මතක තබා ගන්න. මම කලින් කරපු වීඩියෝ 3 අනිවාර්යෙන්ම බලන්න. එතකොට තමයි අද මේ කියපු දේවල් වල සම්පූර්ණ බලය ඔබට අත්විඳින්න පුරුවන් වෙන්නේ. හෙට උදේ ඔබ ඇහැරෙන්නේ අලුත් මිනිස්සෙක් විදිහට. සල්ලි පස්සේ දෝරික නතර කරලා සල්ලි ආකර්ෂණය කරගන්න පුළුවන් බලයක් ඔබේ මනස ඇටලේ ගොඩනගා ගන්න. එනම් තවත් වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු. විශ්වයේ අපරිමිත ආශිර්වාදය ඔබ සැමට හිමි වේවා.